ක්‍රියටීන්, whey protein, pre-workout, fish oil. සාමාන්‍යයෙන් ජිම් යන හැමෝම වගේ යූස් කරන සප්ලිමන්ට්ස් හතරක් තමයි මේ. ඒතර සාමාන්‍යයෙන් අපි whey protein එකක් යූස් කරන්නේ අපේ මසල් රිකවරි පාර්ට් එකට, ඒ වගේම මසල් growth එකට, ඒ වගේම වගේ daily protein intake එක කවර් කරගන්න. ඒ වගේම මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයා whey protein එකක් විතරක් ගත්තා කියලා කිසිම වෙලාවක ඔයාගේ මසල්ස් grow වෙන්නේ නැහැ. ඔයා මතක තියාගන්න ඕන ඔයාගේ meals වලින් ඔයාගේ daily protein intake එකකින් 70ක් විතර ඔයාගේ කෑමෙන් ඔයා කවර් කරගන්න ඕනේ. ඒතර මේ ඉතුරු 130 ඔයාට meals වලින් කවර් කරගන්න බැරි නම් ඔයාට support එකක් විදිහට ආහාර අතිරේකයක් විදිහට whey protein එකක් ඔයාගේ diet එකට add කරගන්න පුළුවන්. ඒත් එක්කම අපි creatine එක සාමාන්‍යයෙන් ගන්න ඔයාගේ strength එක power එක enhance කරන්න. creatine කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලෝකේ වැඩියෙන්ම රිසර්ච් කරපු සප්ලිමන්ට් එක. ඒක සාමාන්‍යයෙන් ඔයාලා ජිම් එකේදී හොඳ weight එකක් push කරන්න ලොකු support එකක් වෙනවා creatine වලින්. ඒ වගේම pre workout එක අපි සාමාන්‍යයෙන් ගන්න අපි හොඳ එනර්ජි එක. කියන්නේ ඔයාගේ එනර්ජි එක බූස්ට් කරන්න. ඒ වගේම හොඳ focus එකක් ඇතුව ඔයාගේ workout එක effectively perform කරන්න. සාමාන්‍යයෙන් ඔයා මහන්සිලා ජිම් එකට යන කෙනෙක් නම් ඔයා කියනවා work කරලා ඔයා මහන්සිලා ස්ට්‍රෙස් වෙලා හින්දලා ඔයාගේ work period එකෙන් පස්සේ ඔයා ජිම් එකට යන කෙනෙක් නම් ඒතර ඔයාට හොඳ focus එක ඔයාගේ එනර්ජි එක මදි ඔයාට workout එක perform කරන්න. අන්න ඒ වගේ කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම pre workout එකක් use කරන්න පුළුවන් ඔයාගේ workout එකට කලින්. ඒත් එකම අපි fish oil එකක් use කරන්න සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට move edge අපි workouts කරද්දී මොකක්ද sport එකක් කරද්දී අපේ joints ගොඩක් work වෙනවා. ඒතර ඔයාගේ joint health එකට ඒ වගේම brain health එකට ලොකු support එකක් වෙනවා fish oil වලින්. ඉතින් ඔයා මේ supplements ගන්නවා නම් ඔයා දැනගන්න ඕන ඔයාට ඕනේ මොකද්ද? ඔයාට ඕනේ නැත්තේ මොකද්ද කියලා ඔයාගේ requirement එක අනුව මේවා use කරනවා නම් ඔයා මේවායින් ලැබෙන benefits මොනවද කියලා දැනගෙන use කරන්න. ඒ වගේම තවත් මේක tips දැනගන්න අපිව follow කරලා තියගන්න.